හැමෝටම සුබ දවසක්. මේ දවසේ මම ටිකක් අසනීපෙන් ඉඳියේ. ඒක නිසා මම මුලින්ම කසාය එකක් හදාගෙන බිව්වා. කසාය එකක් හදාගෙන බීලා හිමිහිට වැඩ ටික කරන්න පටන් ගත්තා. අසනීපෙන් ඉන්න නිසා මට ගොඩක් වැඩ කරගන්න බෑ. ඒක නිසා මම හිතුවා තියෙන එළවලු ටිකක් දාලා එක එළවලුවක් හදලා ගන්නවා කියලා. ඉතින් ගෙදර ගෙනාපු කරවල කෑල්ලකුත් තිබුණ නිසා මේ එළවලුවට මං කරවල කෑල්ලකුත් දාලා දියකිරි පොටකින් තම්බලා මිටිකිරි ටිකක් දාලා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයා මගේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම හිතනවා ඇති ඇයි මම මේ වීඩියෝ එක වොයිස් කරන්න කියලා. ඇත්තටම මට හිතුණා මගේ වීඩියෝස් දිගටම වොයිස් කරනවා නම් හොඳයි කියලා. මොකද එතකොට මේ වීඩියෝ එක බලන ඔයාටත් කිසිම කම්මැලිකමක් නැතුව වීඩියෝ එක දිගටම බලන්න පුළුවන්නේ. කිරට එක එළවලුවක් තිබුණට මදිනේ බත් ගන්න. සැරට මොනා හරි තියෙන්න ඕනනේ. ඉතින් මම හිතුවා මේ හදන එළවලුවට තව මම ලුණු චුට්ටක් කපලා දාලා ලුණු සම්බෝලයක් හදලා ගන්නවා කියලා. මම සාමාන්‍යයෙන් බත පැහුනට පස්සේ උණුවෙන්ම බත කූරු ගන්නවා. මොකද නිවුනට පස්සේ බත් බෙදා ගන්න මට ඒක ලේසි. ඔයාලත් මෙහෙම කරනවද? අපේ ගෙදර තිබුණා කලින් දවසේ රෑගෙන ආපු රයිස් පොඩ්ඩකුයි කොත්තු පොඩ්ඩකුයි. ඉතින් මම ඒකත් රත් කරලා ගත්ත උදේට කන්න. මේ තියෙන්නේ තවත් දවසක්. මේ දවසේ මම මස් හොද්දට හදලා තුඹ කිරට හදලා ගත්තා. ඊට අමතරව අපේ හස්බන්ඩ් පාන් රාත්තලකුත් දෙනත් තිබුණා. ඒකත් කපල ගත්ත මේකටම. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම
මතක ඇතිව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඒ වගේම මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න.